ඔයා COD පාසල් එක පෝස්ට් ඔෆිස් එකට බාර දුන්නා. ඊට පස්සේ දැන් මේ පාසල් එක කොහෙද? කස්ටමර්ට ලැබුණාද? තාමත් පෝස්ට් ඔෆිස් එකේද? කස්ටමර් මේ ගත්තද කියලා දැනගන්න බැරුව බලාගෙන ඉන්නවා. ඒ විතරක් නෙමෙයි කස්ටමර්ට විකුණන්න කලින් භාණ්ඩේ මිල අයිකන් ඩිලිවරි ෆී එක කීයද කියලා ගෙදරදීම හොයාගන්නේ කොහොමද කියලා ෆෝන් එකෙම චෙක් කරගන්න පුළුවන්. ඔයාට අවශ්‍ය වෙන්නේ පාසල් එකේ බාකෝඩ් එක සහ COD කැල්කියුලේටර් එක විතරයි. ඉතින් අද මම COD පාසලයක් යවුවාට පස්සේ ඒක ට්‍රැක් කරන්නේ කොහොමද? ඒ වගේම COD එකේ ගාස්තුව කොච්චරද කියලා කැල්කියුලේටර් එකෙන් ගෙදර ඉඳලා බලාගන්නේ කොහොමද කියලා පියවරෙන් පියවර පෙන්වන්න. වීඩියෝ එක අවසාන වෙනකම් බලන්න. මොකද අන්තිමට ඔන්ලයින් බිස්නස් කරන අයට වැදගත් පොඩි ටිප් එකකුත් කියනවා. හරි, මේ විදිහට Google එකට ගිහිල්ලා ටයිප් කරන්න SL Post COD tracking කියලා. මේ මම ටයිප් කරනවා වගේ SL Post COD tracking. එතකොට ඔයාට ඊට පස්සේ ඒක ක්ලික් කරන්න. ඊළඟට අපිට එනවා මේ වගේ ඉන්ටර්ෆේස් එකක්. ඒකේ උඩම තියෙන SL Postmate කියලා COD search barcode කියලා සයිට් එකක්. ඒ සයිට් එක ක්ලික් කරන්න. එතකොට මේ වගේ ඉන්ටර්ෆේස් එකක් එනවා. ඒ ඉන්ටර්ෆේස් එකේ ඔය තියෙන enter barcode කියන තැනට ඔයාට දීපු රිසිට් එකේ නමට උඩින් තියෙන පොඩි barcode එක. අන්නේ barcode එක අරගෙන ටයිප් කරන්න. මේ බාකෝඩ් එක හරියටම ටයිප් කරන්න. හදිසියෙත් වැරදුනොත් එහෙම මෙන්න මේ විදිහට එරර් කියලා එනවා. ඊට පස්සේ ආයි බලලා අපහු ටයිප් කරන්න හරියට. දැන් අපි බලමු මේ වෙද්දි ඩෙලිවරි වෙන ගමන් තියෙන එකක් කොහොමද පෙන්වන්නේ කියලා. දැන් මම ඒකේ බාකෝඩ් එක ටයිප් කරනවා. හරි, ඊට පස්සේ බාකෝඩ් එක ටයිප් කරලා සර්ච් කියලා ලැබුව ගමන් මෙන්න මේ විදිහට වැටෙනවා. මේකෙන් කියන්නේ අපේ මුලින්ම බාකෝඩ් එක වැටෙනවා. ඊට පස්සේ ස්ටේටස් එක විදිහට වැටෙන්නේ pending to deliver. ඒ කියන්නේ තාම ඩෙලිවරි වෙන ගමන් තමයි මේක තියෙන්නේ. ඊට පස්සේ accepting post office එක කියලා වැටෙන්නේ ඔයාගේ පාසල් එක බාරගත්ත post office එක. ඊට පස්සේ බාරගත්ත වෙලාව සහ දිනේ වැටෙනවා. ඊට පස්සේ අපි දැන් බලමු ඒ කියන්නේ ඩෙලිවරි වෙච්ච පාසල් එකක් කොහොමද පෙන්වන්නේ කියලා. දැන් මේ පාසල් එක ඩෙලිවරි වෙලා තියෙන්නේ. දැන් ඒකේ barcode number එක ගහගත්තා. ඊට පස්සේ search කියන එක ගිහුවට පස්සේ අපිට වැටෙනවා මේ පාසල් එක delivered කියලා. මේ ඉතින් barcode එක වැටෙනවා. status එක delivered. accepting post office එක අර කලින් විදිහට මේ ටික වැටෙනවා. ඊට පස්සේ delivery post office එක වැටෙනවා. ඒ customer ඉන්න පළාතේ. ඒ වගේම ලැබුණ customer බාරගත් දිනේ සහ වෙලාව වැටෙනවා. දැන් මේක වැටුණාට පස්සේ ඔයාට මේ වෙලාවේ වුණත් ගිහිල්ලා post office එකෙන් ඔයා බාර දුන්න අදාළ post office එකෙන් ඔයාට ඔයාගේ සල්ලි ලබා ගන්න පුළුවන්. හරි, අපි දැන් සාමාන්‍යයෙන් භාණ්ඩේ බාර දෙන්න කලින් ඒ භාණ්ඩේ අදාළ COD ඩෙලිවරි ගාස්තුව හොයාගන්නේ හරියටම කොහොමද කියලා තමයි දැන් අපි බලන්නේ. හරි, මුලින්ම මේකෙදිත් මේ විදිහට Google එකට ගිහිල්ලා SL Post COD calculator කියලා ටයිප් කරන්න. එතකොට ඔයගලන්ට මේ විදිහට ඉන්ටර්ෆේස් එකක් එනවා. SL Postmate කියලා කලින් වගේම ඒක ක්ලික් කරන්න. ඒ ක්ලික් කරාට පස්සේ මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් SL Post COD calculator. මෙතන උඩම තියෙනවා weight of item in grams. ඒ කියන්නේ ඔයාගේ භාණ්ඩේ බර ග්‍රෑම් වලින් මෙතන සඳහන් කරන්න ඕනේ. ඊට පස්සේ ඊට පල්ලෙහෙන් තියෙනවා item cost එක. ඒ කියන්නේ ඔයා මේ භාණ්ඩේට ඔයා බලාපොරොත්තු වෙන භාණ්ඩේ විකුණන්නේ ඔයා කීයටද කියන එක. ඒ මුදල මෙන්න මෙතන පල්ලෙහා ටයිප් කරන්න item cost කියන තැනට. ඊට පස්සේ මේ I am not a robot කියන එක ටික එක දාලා calculate කියන එක ඔබන්න. හරි, ඊට පස්සේ අපිට මෙන්න මේ විදිහට අහනවා මේක ප්‍රොසීඩ් කරන්න. ඒක ඕකේ ක්ලික් කරන්න. ඊට පස්සේ මෙන්න මේ විදිහට ඉන්ටර්ෆේස් එකක් එනවා. මෙතන ටිකක් උඩට යන්න. එතකොට මෙන්න මේ විදිහට දැන් මෙතන මම විකුණපු භාණ්ඩේ රුපියල් 3000යි කියලා තමයි මම දැම්මේ. ඊට පස්සේ භාණ්ඩේ බර විදිහට මම දැම්මේ ග්‍රෑම් 350යි කියලා.
එතකොට අපිට පෝස්ටේජ් එක දාලා තියෙන රුපියල් 250ක් අය කරනවා කියලා. ඒ වගේම නැවත ගෙවනවලු එතනින් රුපියල් 100ක්. ඒ කියන්නේ ඒ අගයත් ඇඩ් වෙලා ඔක්කොම කුරියර් ෆී එක රුපියල් 350ක්. එතකොට අපි දැන් මෙන්න මේ 350 අපි අර අපේ භාණ්ඩෙමි රුපියල් 3000ට එකතු කරලා පල්ලෙහෙන් මුදල දාලා තිනවා 3350යි කියලා. එතකොට මේ මුදල තමයි අපි අපේ භාණ්ඩේ COD කියලා දාන්න ඕනේ. ඇත්තටම අපි ගත්තොත් මේ වගේ අඩු මුදලකට ගොඩක් වෙලාවට යවන්න අමාරු වෙන කුරියර් සර්විස් එක. ඉතින් SL පෝස්ට් එක ගොඩක්ම වාසි මෙන්න මේ නිසා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මේ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ. ඉතින් අපි මීට කලින් වීඩියෝ එකක් කරා අපි SL පෝස්ට් එකෙන් කොහොමද පාසලයක් යවන්නේ, ඒ වගේම පැක් කරන්නේ, එතකොට මේ විශේෂයෙන් සැලකිලිමත් වෙන්න ඕන දේවල් ගැන. ඒ වගේම එක එක අය බොරුවට මැසේජ් දාලා බොරුවට ඕඩර් කරන ඒ වගේ කොහොමද වැළකෙන්නේ කියන එකත් ඒ වීඩියෝ එකේ තියෙනවා. ඒ වීඩියෝ එක මම උඩින් ටැග් කරන්නම්. ඉතින් මේ වීඩියෝ එක වැදගත් වුණා නම් ඔයාගේ මේ පොඩි බිස්නස් එකක් කරන ඔයාගේ යාළුවටත් මේ වීඩියෝ එක ෂෙයා කරන්න. ඒ වගේම වීඩියෝ එක වැදගත් කියලා හිතෙනවා නම් අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. අපි ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙමු.